හරි අපි ඊළඟ බලමු කොහොමද මේ MetaTrader 5 තුලින් අපි ට්‍රේඩ් එකක් දාන්නේ කියලා. එතකොට මෙන්න මේ වගේ අපි MetaTrader 5 කියන එක ක්ලික් කරගෙන අනතුරුව මේ chart කියන option එක වතෝරන්න. එතකොට මෙන්න මේ chart කියන option එකේ උඩ ඔයාට පේනවා ඇති EUR USD කියලා තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ currency pair එක කියලා. එතකොට අපිට මෙන්න මේ currency pair එක use කරමින් අපිට මෙතන trades කරන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට මේ currency pair එක check කිරීමේදී අපිට අවශ්‍ය currency නැතුව තියෙන්න පුළුවන්. මෙතන ගත්තොත් XAU gold කියන එක මෙතන නැහැ. එහෙමනම් ඔයාට අවශ්‍ය currency pair එක මේකට add කරනවා නම් ප්‍රථමයෙන්ම අපි ඒක කරගෙන ඉන්න ඕනේ. එහෙමනම් මෙන්න මෙතන display එකේ ඔයාට පේනවා ඇති quartz කියලා තියෙනවා. මෙන්න මේ quartz කියන icon එක මත ඔයා click කිරීමේදී ඔයාට මෙන්න මේ වගේ display එකක් එනවා. දැන් උඩ ඔයාට පේනවා ඇති plus mark එකක්. මෙන්න මේ plus mark එක උඩ click කරන්න. ඉන් අනතුරුව ඔයාට මේක ටයිප් කරන්න මෙන්න මෙතන fine symbols කියලා එනවා. මෙතන XAU කියලා ටයිප් කරොත් XAU USD තියෙනවා ඔයාට පේනවා ඇති. මෙන්න මේක ඇඩ් කරන්න නම් plus mark එක මත ටැප් කරන්න ඕනේ. ටැප් කරන් අනතුරුව මෙන්න මේ currency අපි ට්‍රේඩ් කරන chart එකේ තියෙන ඔය currency pair එකට ඇවිල්ලා ඇඩ් වෙනවා. දැන් අපි ක්ලික් කරලා බැලුවොත් ඔයාට පේනවා XAU USD කියන එක දැන් තියෙනවා. අන්න ඔය ආකාරයෙන් ඔයාට කැමති currency එකක් ඇඩ් කරගන්න පුළුවන්. right. දැන් අපිට තියෙන්නේ ඊළඟ option එක කම්පැනියෙන් යවන සිග්නල් එකට කොහොමද ට්‍රේඩ් එකක් ගන්න කියලා. මුලින්ම ට්‍රේඩ් එකක් ගන්නවා නම් මෙන්න මේ වගේ අපිට ඩිස්ක්ලේමර් එකක් එනවා. ඒක අපි ටික් කරලා ඕකේ කරපු ගමන් අපිට ට්‍රේඩ් එකක් ගන්නට හැකියාව තියෙනවා. දැන් ඔයාට පේනවා ඇති මෙන්න මෙතන දීලා තියෙනවා limit entry කියලා XAU USD sell limit කියලා දීලා තියෙනවා. sell එකක්. එතකොට මෙයාලා කියන්නේ entry ගන්න කියනවා 5190. ඒ වගේම stop loss තියන්න කියනවා 5215. ඒ වගේම take profit එක right step 6කින් hit වෙන්න පුළුවන් කියලා තියෙනවා. first hit එක 5180. එතකොට මෙන්න මේ 5180 අපි ටාගට් කරාම හොඳටම ඇති. මොකද අනවශ්‍ය රිස්ක් එකක් ගන්නෙ නැතුව. එහෙමනම් අපි මේක ඇප්ලයි කරමු දැන් අපේ ට්‍රේඩ් එකට. ෆස්ට් අර කිව්වා වගේ ට්‍රේඩ් කියන ඔප්ෂන් එක මෙතනදී සිලෙක්ට් කරනවා. ඉන් අනතුරුව උඩ ප්ලස් මාක් එකක් තියෙනවා ඔයාලා දකින්න ඇති. මෙන්න මේ ප්ලස් මාක් එක උඩ ටැප් කරන්න. ඉන් අනතුරුව මෙන්න මේ වගේ ඔයාට එනවා ඩිස්ප්ලේ එකක්. මෙතනදී ඔයාට හැකියාව තියෙනවා උඩින්ම පේනවා XAU USD කියලා තියෙනවා. එතකොට gold එක හරි. ඒ වගේම market execution එකේ බලන්න sell limit කියලා තියෙනවා. මෙන්න මේ sell limit එක ඔයා තෝරන්න ඕනේ. ඒ වගේම trading lot එක මම පෙර පැවසූ පරිදි 0.01 තියෙන්න ඕනේ. දැන් අපිට signal එක ආවේ 5190ට ආවොත් limit order එක වැටෙන්න ඕනේ. එහෙනම් මම මෙතන 5190 කියලා ටයිප් කරලා මෙන්න පහළ තියෙනවා බලන්න place කියන වචනයක්. මෙන්න මේ place කියන වචනේ උඩ ටැප් කරාම මෙන්න මේ order එක place වෙනවා. ඉන් අනතුරුව ඔයාට chart කියන එකට ගිහිල්ලා බැලුවොත් ඔයාට පෙනේවි මෙන්න මේ sell limit 0.01 කියලා hide වෙලා තියෙනවා. ඒ කියන්නේ අන්න order එක දැන් place වෙලා තියෙන්නේ. දැන් මේකට take profit stop loss තියන්න ඕනේ. හරි සරලයි. මෙන්න මේ ඉර උඩ ගිහිල්ලා ටැප් කරොත් බලන්න යට delete SLTP කියලා තියෙනවා. SL කියන්නේ stop loss, TP කියන්නේ take profit. මෙන්න මේ දෙක උඩ ටැප් කරන්න. දැන් ඔයාලට පේනවා ඇති sell limit එකට උඩ තියෙනවා stop loss එක, පහළ තියෙනවා TP එක take profit. දැන් stop loss එක ඒගොල්ලන් කිව්වේ 5215 තියන්න කියලා. අන්න මං එතනට ඒක ගෙනල්ලා තිබ්බා. ස්ටොප් ලොස් එක. එතකොට ඩොලර් 25ක් විතර ලොස් යන්න පුළුවන් මේ ට්‍රේඩ් එකෙන් විතරක්. එච්චරයි. 100.5ක රිස්ක් එකක් ගන්නෙ. ඩොලර් 5000ටම. TP එක ඇවිල්ලා සෙට් කරනවා. ඒක පළවෙනි හිට් එක වශයෙන් දීලා තිබ්බේ 5180. අන්න ඒකත් සෙට් කරා ඩොලර් 9.87ක් වගේ ප්‍රොෆිට් ජෙනරේට් වෙන්න පුළුවන්. මෙන්න මේ දෙකම සෙට් කරායින් පස්සේ
මෙන්න මේ delete SLTP එක ගාව තියෙන මේ arrow එක ක්ලික් කරන්න විතරයි. arrow එක ක්ලික් කරාම සිස්ටම් එක අහනවා modify කියලා. modify කියන්නේ ඇයි? කලින් අපි ට්‍රේඩ් එක ලිමිට් එක දාලා තමයි TPSL එක සෙට් කරන්නේ. modify කියන එක අපි දෙන්න ඕනේ. දීපු ගමන් දැන් chart එකට ගිහිල්ලා බැලුවොත් ඔයාට පෙනේවි sell limit order එක වැටලා තියෙනවා, SL එකත් වැටලා තියෙනවා, TP එකත් වැටලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි අපි order එකක් place කරන්නේ. ඒ වගේම කෙනෙක් සිග්නල් එකට නැතුව කරන්ට් මාකට් එකේදී එයා ට්‍රේඩ් එකක් ගන්න ඕනේ නම් එයාට පුළුවන් මේ chart කියන ඔප්ෂන් එක තුලින් ට්‍රේඩ් එකක් ගන්න. මතක තියාගන්න gold එක ට්‍රේඩ් දානවා නම් 0.01 තුලම ඔයාගේ මේ මාජින් එක තියෙන්න ඕනේ. ඒ වගේම මෙතන sell the buy ද කියන එක ඔයා සිලෙක්ට් කරනවා. මෙතන මාකට් එක අනුව sell කියන ඔප්ෂන් එක මෙතන තෝරනවා 0.01 ට්‍රේඩ් එකක් ගන්න. හරි සරලයි. දැන් බලන්න මේ sell එක මත ටැප් කරොත් මම ඔටෝමැටිකලි මේ ට්‍රේඩ් එක වැටෙනවා. දැන් පේනවා ඇති sell 0.01 කියලා වැටලා තියෙනවා. දැන් මේකට අපි TPSL එක තියන්න ඕනේ. take profit stop loss. අර ඉර උඩ ටැප් කරා කලින් වගේම right TPSL එක මත ටැප් කරා. එතකොට ඔන්න ඔය දෙකම ප්ලේස් වෙනවා. දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයට TPSL එක තිබ්බා. එතකොට රිස්ක් එක හැම වෙලාවෙම 100ට එකට වඩා ගන්න මෙපා. ස්ටොප් ලොස් එක මං 0.5 රිස්ක් එකක් ගන්නෙ % රිස්ක් එකක්. TP එක මම ළඟින්ම ගෙනත් තියාගන්නවා. right මොකද ඔයාට ට්‍රේඩ් එකක් දාන්නේ කොහොමද කියන එක මම මෙතනින් පැහැදිලි කරන්නේ. ඒ නිසා මම $4 enough කියලා හිතලා මෙන්න මේක දාලා අපි මෙන්න මේ arrow එක ක්ලික් කරොත් මේ ට්‍රේඩ් එක ප්ලේස් වෙනවා. ඒකත් අහන්නේ modify ද right modify කියලා දුන්නේ ගමන් අපිට මෙන්න මේ ට්‍රේඩ් එක automatically place වේවි. දැන් අපි හිතන තැනට මේ ට්‍රේඩ් එක ඇවිල්ලා වැටුනොත් අපි profit වෙන්න පුළුවන් $4ක් නැත්තම් උඩට ගියොත් 0.5ක loss එකක් යනවා. එහෙමත් නැත්තම් ඔයා හිතනවා මේ ට්‍රේඩ් එක යනකොට මම මේක close කරන්න ඕනේ profit වෙනවා. එහෙමත් පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ XAU USDT මත ටැප් කරගෙන ඉන්නකොට close position කියන බටන් එක එනවා. ඒක දෙන්න බය නැතුන් දෙන්න. හැබැයි close වෙන්නේ නැහැ. right දැන් close with loss the profit ද කියන එක මෙන්න පහළ පෙන්නනවා. මෙන්න මෙතන profit එක generate වෙනකොට ඔයාට හැකියාව තියෙනවා ඉක්මනින්ම close කරලා market එකෙන් එළියට එන්න. right okay අපි profit වෙනකොට බලමු කොහොමද අපි ඒක close කරලා market එකෙන් එළියට එන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ profit උනා මං ඉක්මනින්ම මේක close කරා. දැන් history ගිහිල්ලා බැලුවොත් ඔයාට මේ අන්තිම trade එක බලන්න $0.85 profit. ඒව manual close උත් කරන්න පුළුවන්. අපිට take profit එක තියන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මං මේ කියවපු ආකාරයට manual close කරන්නත් පුළුවන්. මං හිතන්නේ දැන් ඔයාලට හොඳ idea එකක් ඇති කොහොමද limit order එකක් අපි place කරන්නේ signal එක අනුව. ඒ වගේම TPSL කොහොමද තියන්නේ, current market එකේ order එකක් අපි කොහොමද place කරන්නේ, ඒකට TPSL කොහොමද තියන්නේ. ඒ විතරක් නෙවෙයි අපිට profit එක සෑහීමටපත් වුණොත් ඒ වෙලාවෙම close කරන්නේ කොහොමද කියන දැනුමත් මේ වීඩියෝ එකෙන් ඔයා ලබා ගන්න ඇති. එමනම් thank you very much.